ඇයි කොහිලල කරියම හදන්න යන්නේ? කොහිල කළු පොළ කැඳ සම්බෝල අච්චාරු චට්නි මැල්ලුම් කිරිබත් කට්ලට් සෑන්ඩ්විචස් අද මං කියන බැදුම. අමතක කරන්න විටමින ප්‍රෝටීන ඔමෙගා 3 අනම්මනම් ඔක්කොම. ඔබේ සිරුරේ හැංගිලා වැඩෙන රෝගවලට මෙයා බලගත් ආරක්ෂකෙක්. දිනපතා ආහාරයට ගත්තත් මුකුත් නැහැ. කවුරුම හරි ඉන්නවා නම් අසාත්මය වුණ වෙන අතුරු උපද්‍රවයක් නින්ද පහළ කමෙන්ට්ස් වලට දාන්නකෝ බලන්න. කොයිල් කටුත් එක්ක දෙන්න කියලා කියනවනේ. ඒක ඇත්තක් තියෙනවා. කටු ටික විතරක් කැරලා පුළුවන් නම් උඩ පොත්තත් එක්ක ලොකු කොහිලලයක් ගන්න. අරගෙන ඒක අපි තම්බනවා මුණු වතුර ටිකක දාලා කායි ලුණු පොඩ්ඩක් දාලා හරියටම විනාඩි 10ක් විතර. විනාඩි 10ක් විතර තම්බලා ගත්තට පස්සේ ඒක පොඩ්ඩක් සොෆ්ට් වෙනවා. නැත්නම් මෘදු වෙනවා. එතකොට ලස්සනට මේ කපලා ගන්න පුළුවන් හීනි පෙති වලට. අපිට ඕන අන්දමට හීනි පෙති වලට කපලා ගන්න පුළුවන්. එහෙම හීනි පෙති වලට කපලා ගත්තාම ඒකට අර 3-5 අල්ලනවා. අනිත් එක හොඳට කර ගාලා හපලා කන්න පුළුවන් විදිහට බදින්නත් ලේසි. ඉතින් හීනෙට කපලා අරගෙන ඊට පස්සේ ඒ පෙති ටික අපි පැත්තකින් තියලා අපි මේකට හදාගමු පේස්ට් එකක්. මේ පේස්ට් එකට ගන්න ඉරිඟු පිටි නැත්නම් තිරිඟු පිටි හෝ එහෙම නැත්නම් අල පිටි ටිකක් අරගෙන ඒකට එකතු කර ගන්න හොඳින් පොඩි කරපු ඒ කියන්නේ තලාපු නැත්නම් කොටපු සුදු ලුණු ටිකක්. මේ සුදු ලුණු එක අපි තව එකතු කරනවා අබ පේස්ට් එක පොඩ්ඩක්. අබ පේස්ට් එකත් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ අපි මේකට තව එකතු කරගන්න ඕන ගම්මිරිස් කුඩු ස්වල්පයක්. ඒ වගේම ලුණු කුඩු ටිකක්. ඒ වගේම කුරුඳු පොතු කුඩු ටිකක්. එන්සාල් බඳපු එන්සාල් කුඩු ටිකක් එකතු කරගන්න ඕන. මක්නිසාද මේකේ ගුණ වැඩි වෙන්න අනිත් දිරිවීමේ පහසුව සඳහා. එන්සාල් කුඩු ටික. ඊට පස්සේ අපි කරන්නේ මේකට බැටර් එක හදා ගන්නවා. බිත්‍රයක් පහමදි සහිතව හොඳට ගහලා ගන්නවා. ගහලා අරගෙන ඊට පස්සේ ඒක කවලම් කරනවා හොඳට. මේ පෙතිවල දවටා ගන්න, තවර ගන්න පුළුවන් විදිහට මේක හොඳින් කවලම් කරලා ගන්න. ඔක්කොම හොඳින් මිශ්‍ර කරලා ගන්න. බලමු අපි ඊළඟට මේ පෙති මේකේ දවටලා අරගෙන ඒකට අපිට පිටි ටිකකුත් දෙන්න එපා. පාන් පිටි ටිකක් අරගන්න. ඊට පස්සේ පාන් පිටින් තවරනවා. ඒ පේස්ට් එකේ දවටපු කොහිල පෙති පාන් පිටි වල හොඳින් තවරා ගන්න. හොඳින් තවරලා අපි මේක බදින්න යන්නේ පිරිසුදු ගැඹුරු පොල් තෙලේ. ඔන්න දැන් පිටි තවරලා ඉවරයි. පිටි තවරලා මේක හොඳට අල්ලලා තියෙනවා. අර පේස්ට් එක හොඳට අල්ලලා තියෙනවා වටේට. ගොඩක් මේ බදිනකොට ගොඩක් රොස් වෙන එකක් නෑ. ඊට පස්සේ අපි ගැඹුරු තෙලේ බෙදලා ගන්නවා. අන්න බෙදලා ගත්තා. බලන්නකෝ ඒකේ ලස්සන ගැඹුරු තෙලේ බැද්දාම ඒක පෙති ටික සුවඳයි. හැබැයි අර කට්ලට් බදිනවා මාළු බදිනවා සුවඳ නෙවෙයි අමුතු සුවඳ. අම්මා රස. ඒක ටිකක් ක්‍රිප්සි වගේ කර ගන්න. ඔන්න රස. අද මගේ දවල් ආහාරය රතු කැකුළු හාල්නුයි හාල් මැස්ස හොද්දකුයි මුරුංගා කොළ මැල්ලමකුයි කොළ පාටට ලස්සන මුරුංගා කොළ මැල්ලමක් තියෙනවා පේනවා. මෙන්න මේ කොහිල අල බැදුමයි විතරයි. හැබැයි කෑවට පස්සේ මට කිරි පැණි නම් ඕනමයි.
කිරිපැණි ටිකක් හැම වේලකම වුණත් කන්න පුළුවන් අපි දකුණේ අයනේ. ඉතින් දැන් හොඳටම වයසට ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණත් පෙනුම අඩු වෙලත් නැහැ. කොලෙස්ටරෝල් සීනි වගේ දේවලුත් නැහැ. මතක තියාගන්න කොහිල අල සත්ව වෛද්‍යවරු පවා පශු වෛද්‍යවරු පවා බල්ලන්ගේ ඒනල් සැක් ඩිසීස් වලදී ආහාර වශයෙන් දෙන්න කියනවා. පශු වෛද්‍යවරු පවා මේක පාවිච්චි කරනවා. ඉතින් මේකේ ගුණ අසීමිතයි. මම පසුව සියල්ලම කියලා දෙන්නම්. මතක තියාගන්න මේ කොහිල ඉමුනිටි බූස්ටර් එකක් විදිහට ශරීරේ වැඩ කරනවා. ඔබ සැමට ස්තුතියි මගේ වීඩියෝ බැලුවට.